මූල්‍ය ෆයිනෑන්ස් ඒ සම්බන්ධවක් කියන ඉන්ටර්නල් ඔඩිටි මේ සම්බන්ධව අය ඉන්නේ එක්ක කොන්ත්‍රාත් පදනම එක්ක වැඩ බැලීමේ පදනම එක්ක නෑ. හැබැයි මේ වගේ දේවල් කෙරෙනවා. කොහොමද අපි ඒක මේ අනුමත කරන්නේ? පරණ DGM ලට අවුරුද්දකින් තිකෙන සයගොල්ලෝ දැන් නැහැ. දැන් මේක ගැන අහන්නවත් කවුරුවත්. ආයි වැරද්දක් කළා තිබුණට මුකුත් කරන්න බෑ. මෙතන පොඩි ගැටලුවක් මතුවෙන 24 වර්ෂයට අදාළ දිරි දීමනා දුන්නේ කවද්ද? 2021 නොවැම්බර් 16 දින ඇති මේ සම්පූර්ණ මේකත් මේ කාර්ය මණ්ඩලය සම්බන්ධව මේ සාකච්ඡා කරන්නේ 21 22 වර්ෂවල විගණන වාර්තා වලින් ගන්න ඒවා 21 නොවැම්බර් 16 දින ඇති අංක PED 1/2021 දන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය මගින් හඳුන්වා දුන් ක්‍රියාකාරී අත්පොතේ 3.2 ඡේදයේ ප්‍රකාරව දිරිදීමනා ක්‍රමවේදයක් සකස් කර අනුමැතිය ලබා ගැනීමෙන් තොරව සමාගමේ සේවකයන්ට 2021 වර්ෂයේදී ලක්ෂ 404ක 4.3ක් ද මුදලක් 23 වර්ෂයේදී ලක්ෂ 376ක 6.7ක වගේ මුදලක් දිරිදීමනා ලෙස ගෙවා තිබුණේ. මෙතන අර ගැටලුව මතුවෙනවා. දැන් ආයතනයේ එකක් තමයි ක්‍රියාකාරියාත් පොතේ තියෙනවා මේක කරන්න ඕන කොහොමද කියලා. ඒතොර ඒ දිරිදීමනා ක්‍රමවේදයක් සකස් කර අනුමැතියක් ලබා ගැනීමෙන් තොරව නිශ්චිත විගණනයේ සටහන තියෙනවා. තොර මිලියන 21 මිලියන 40.4ක් 23 මිලියන 37.7 මේ වගේ මුදලක් ගෙවලා තියෙනවා. ඊට පස්සේ දැන් තියෙන තත්ත්වය ගත්තම 25 ජුලි මාස 21 වන දින විටත් චක්‍රලේඛ ප්‍රකාරව දිරිගැන්වීමේ යෝජනා ක්‍රමයක් සකස් කර අනුමැතිය ලබාගෙන නොතිබූ අතර 24 වර්ෂය සඳහාද දිරිදීමනා ලෙස ලක්ෂ 296.5ක මුදලක් ගෙවා තිබුණි. දැන් අර තියෙන සේවකයන් සම්බන්ධ ප්‍රශ්නේ මේ දිරිදීමනා ප්‍රශ්නේ මේ ඔක්කොම එකට ගැට ගැහිලා යනවා. එතකොට දැන් මෙතන 24 ජීවල තියෙනවනේ ලක්ෂ 296.5ක මුදලක් 24 ජීවනවා. ඒතර 22 ඔහොමම තියෙනවා. එතකොට දැන් මේකේ අපිට නැවත අවධාරණය කරගන්න ඕන. මේ කරන දේ හරියට නිවැරදි ක්‍රමයකට කළේ නැත්තේ ඇයි? ආයතනේ මං හිතන්නේ අලුතෙන් පත් වෙච්ච අයට වඩා මෙතන ඉන්නවනේ ආයතනේ දැන් මේ මං කලින්ම මේ සාමාන්‍ය අධිකාරී ඒ කියන්නේ මූල්‍ය ෆයිනෑන්ස් ඒ සම්බන්ධවක් කියන ඉන්ටර්නල් ඔඩිටි මේ සම්බන්ධව අය ඉන්නේ එක්ක කොන්ත්‍රාත් පදනම එක්ක වැඩ බැලීමේ පදනම එක්ක නෑ. හැබැයි මේ වගේ දේවල් කෙරෙනවා. කොහොමද අපි ඒක මේ අනුමත කරන්නේ? ඒ කාලේ මේ සම්බන්ධව DGM ෆයිනෑන්ස් හරි මොකක් හරි වැඩ බලපු කවුරු හරි 23 21 22 23 මේ කාලේ පරණ DGM ලට අවුරුද්දකින් තිකෙන සයගොල්ලෝ දැන් නැහැ. ඔක්කොම DGMs අලුත් අය ඉන්නේ. අන්න හරි. ඔතෙන්ටම තමයි එන්නේ ප්‍රශ්නේ. දැන් මේක ගැන අහන්නවත් කවුරුවත්. ආයි වැරද්දක් කළා තිබුණට මුකුත් කරන්න බෑ. සීනියර් මැනේජර් ලෙවල් එකේ එතන ඊට සම්බන්ධව කවුද? දැන් මේ ප්‍රශ්නේ දැනටත් මේ ඉන්සෙන්ටිව් කියන එක මෙතන ක්‍රමවේදය පිළිබඳව චක්‍රලේඛ කියවුවහම අපිත් පිළිගන්නවා එතන ප්‍රශ්නයක් තියෙනවා. මේක ඇවිල්ලා අප්‍රූව් කරගෙන තමයි ලොන්ච් කරන්න වෙලා තියෙන්නේ. අපිට මට විනාඩියක් දෙන්න නිසා මේ ප්‍රශ්න ඔක්කොම එකට ගැට ගැහිච්ච තැන තමයි අපේ සභාපතිතුමා කිව්වා වගේම අපි ඉන්ටර්විව් මේ අවුරුද්ද පුරාම අලුත් බෝඩ් එක ඒක හරි මම අතෙන්ට කන්ෆයින් කරගත්ත ඒක. අලුත් බෝඩ් එකට හරි දැන් මේ මැනේජ්මන්ට් එකට ලේකම්තුමා මේ මෙතන මේ අලුතෙන් කාර්යභාරය අර මුලින් ඉඳලා පටන් ගන්න වෙච්ච වැඩේ තියෙනවා. හැබැයි දැන් තියෙන්න ඕන ආයතනයේ සතුව මෙවැනි දෙයක් වුණාම වකීම් සහිතයි මම මතු කරන්නේ කාරණේ. මට මතු කරගන්න ඕනේ ඒක DMS එකටත් යම් අදහසක් එන්න ඕන. මේ තිබිච්ච ක්‍රමවේදය ඇතුලේ තියෙන ගැටලුව. මම මේකයි මේකින් එක සම්බන්ධ කරලා ගන්න. ඒතර මේ මෙතන පොඩි ගැටලුවක් මතුවෙන 24 වර්ෂයට අදාළ දිරිදීමනා දුන්නේ කවද්ද? 24 වර්ෂයේ දිරිදීමනාවක් ගේ නෑ සර් 25 තමයි දැන් ඒක තමයි 27 මේ ඉන්සෙන්ටිව් ස්කීම් එක කියන එක මේ 21 22 කාලවල ගිහින් මේ කොවිඩ් එකත් එක්ක බැඳලා තියෙනවා. අපි විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරලා තියෙනවා බඩු බෙදීම සඳහා 19 ඉඳලා කාලය තුල. ඔව්. එතකොට අනිත් අය ඉන්ඩස්ට්‍රි ඉන්නේ නැති වෙලාවේ අපේ ටීම් එක ඇවිල්ලා ඇත්තටම සෑහෙන මේ රෙකෝඩ්ස් අනුව තියෙන දේ තමයි නෑ හරි වැඩේ ක්‍රියාව නෙමෙයි මෙතන මේ කියන්නේ දිරිදීමනා දීම හරි මේ මනුස්සයන්ට මේ ගිය මුදල ගැන්නේ මම මේ ප්‍රශ්න කරා. හැබැයි නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවා කියපු එකක්. ආයතනය පරිපාලනය කරන්න ඕනේ. අනේ දැන් මම මේ ටොපික් එක ගන්නේ හෙඩ් එකට ආයතනයේ টොප් මැනේජ්මන්ට් එකට අදාළ අය ඉන්න විදිය. ඒක කොන්ත්‍රාත් පදනම හෝ වැඩ බැලීමේ පදනම හෝ එක්ක නැහැ. සෑහෙන වේකන්සි ප්‍රමාණයක් තියෙනවනේ. හරි. එතකොට එහෙම තියෙන ආයතනයක් නිකම්ම මුදල් වියදම් කරන ආකෘතියක් තියෙනවා. ඒකයි මම ඇහුවේ මෙතන අඩු ගන්න දැන් මේ අපිටත් පොඩි වගකීමක් තියෙනවා 25 වර්ෂයේදී. දැන් මේ 24 වර්ෂයට අදාළව ඉන්සෙන්ටිව්ස් ගෙවන්නේ 25 දීනේ. ඒතකොට මේක පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. සර් අපේ එහෙම මේ දිගටම මේ ෆෝමැට් එකක් නෑ ඉන්සෙන්ටිව් කියලා 21 22 නැවතිලා තියෙනවා. දැන් වර්තමානයේ අපි එකක් සාකච්ඡා කරගෙන යනවා සර් ඉස්සරහදී ප්‍රශ්න මම උත්තර දෙන්නම්. මේකෙදිත් මේ හැම එකක්ම බෝඩ් එකට ගිහිල්ලා බෝඩ් එක හැම දෙයකටම අප්‍රූව් කරලා බෝඩ් මිනිට් එකක් එක තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ප්‍රශ්න තියෙන්නේ සර් නමුත් බෝඩ් එකෙන් එහාට ගිහිල්ලා අපි අප්‍රූවල් එක ගන්න ඕන ප්‍රොසෙස් එක තමයි මෙතන කොච්චර. ඒක තමයි. බෝඩ් එකේ අප්‍රූවල් එක හරි.
නමුත් බෝඩ් එකට ඇප්‍රූවල් කරන්න නෙමෙයි එහා ගියපු කොටසක් තියෙනවනේ. ඒක පිළිබඳව නිශ්චිත අවධානය යොමු කරගන්න ඕන.